ICT class 3 grade 3 2015 පේපර් එක කර හිටියේ 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා අපිට අත්කාල කරන්න ගොඩක් ලේසි ප්‍රශ්න. මේකේ ක්ලාස් පේපර් එකේ අහලා තියෙන්නේ which also known as pen drive, thumb drive, key drive or jump drive is an excellent way to transfer photos from one computer to another. pen drive කියපු ගමන් අපි දන්නවා USB flash drive එක නැත්නම් pen drive කියන එක තමයි මේකට උත්තරේ වෙන්නේ නේ. hard drive එකෙන් එහෙම මේ එක තැනකින් වෙන තැනකට ගෙනියන්න බෑනේ. hard drive එක කියන්නේ CPU එකේ high කරලා තියෙන එකන්නේ. CD-ROM එකෙන් නෙවෙයි මේ transfer කරන්නේ photos CD එකකින්. DVD එකටත් වඩා මේ කියන්නේ DVD එක කියන උත්තරේ නුත් පුළුවන් අපිට ෆොටෝ ට්‍රාන්ස්ෆර් කරගන්න. හැබැයි මේ කියලා තියෙන්නේ also known as pen drive, thumb drive, key drive කියලා. ඉතින් මේකේ උත්තරේ වෙන්නේ USB flash drive. කියන අපේ අර pen drive එක අපි use කරන්නේ 32 GB වගේ තියෙන 64 GB වගේ size වලින් අපි දන්නේ pen drive එක කියන්නේ මොකද්ද කියලා අපි හැම වෙලෙම නැති කරගන්න. හරි. Internet runs on HTTP නේ. HTTP නේ Hypertext Transfer Protocol. ඊළඟ ප්‍රශ්නේ ඒක අහලා තියෙනවා. අපි මේ මොකක් හරි වෙබ්සයිට් එකකට ගියාම පෙන්වන්නේ HTTPS කියලා. Hypertext Transfer Protocol කියන තමයි HTTP කියන්නේ. මේ S කියන එක තියෙන නම් secure කියන එක අපි certificate එකක් install කරලා server එකෙන් secure විදිහට තමයි මේක දීලා තියෙන්නේ. සමහර වෙබ්සයිට් තියෙනවා HTTP විතරක් ඒවා. හරි නම් ඉතින් HTTPS තමයි වෙන්න ඕනේ. මොකද එහෙම වෙබ්සයිට් තමයි secure. HTTP වෙනත් යන්න පුළුවන්. සමහර සයිට් වලට secure මේ certificate එකක් install කරලා තියෙනවා නම් HTTPS තමයි. ඒක වුණත් අහන්න පුළුවන් මේ වගේ පේපර් එකකදී. Which of the following is not function of antivirus software? antivirus එකක් තියෙන virus වලින් computer එක ආරක්ෂා කරගන්නනේ. It makes internet secure. It scans all incoming files. It stops virus coming into your computer. It makes file download in efficiency. මේකට උත්තරේ මොකද්ද? පැහැදිලිවම ඉතින් it makes file downloading efficient කියන එක තමයි ගන්න ඕනේ. ඉන්ටර්නෙට් එක secure කරනවා, scan කරනවා, files ඔක්කොම මේ antivirus එකක් දාලා තියෙනවා නම් stops virus coming into your computer. ඒක තමයිනේ virus guard එකක් දාන්නේ. ඒකට ඒකේ උත්තරේ ගන්න වෙන්නේ 4. not කියලා ලියලා තියෙන්නේ. Facebook is a network social network නේ. The junk email is the spam. spam කියලා කියනවා junk කියලා කියනවා. ඒ කියන්නේ මේ අපිට අර threat එකක් වෙන්න පුළුවන් වගේ email server එකකින් අඳුරගෙන ඒවා යවනවානේ spam වලට හරි junk වලට හරි. spam කියනවා සමහර brands වල email වර්ගවල සමහර ඒවාගේ junk කියන්නේ. දැන් Gmail වල ගත්තොත් කොහොමද කියන්නේ අපි බලමු. එන්නේ.
ප්‍රශ්න බල මාර්ග යොදනකම් which of the following is true with respect to URL? URL stands for Universal Resource Locator නේ Unified Resource Locator. හින්දා එක වැරදි. It refers to dictionary path of a file. It has relationship with IP address. ඒක හරි. It has relationship with IP address. We can access website using URL. ඒක හරි. It refers to a dictionary path of a file කියන්නේ නා URL නෙවෙයි URI එකයි. Unified Resource Identifier කියන එක. URL කියන එක හැම වෙලේම සම්බන්ධ වෙන්නේ වෙබ්සයිට් එකකට සම්බන්ධ. ඒ හින්දා හතරවෙනි එක හරි. We can access website using URL. It has no relationship with IP address. URL stands for මේකේ අහන්නේ හරි කොයි එකද හරි කියලානේ. URL stands for Universal Resource Locator කියන එක වැරදි. Unified Resource Locator තමයි හරි එක. It refers to dictionary path of a file කියන එක වැරදි. ඒ dictionary path එක නම් ඒකට කියන්නේ URI Unified Resource Identifier කියන එක. Unified Resource Locator කියන එක හැම වෙලේම සම්බන්ධ වෙන්නේ වෙබ්සයිට් එකකට. තුන්වෙනි එක it has no relationship with IP address. එහෙම නැත්තේ නෑ IP address එක වෙනුවට තමයි IP address එකත් එක්ක තමයි domain name එකක් තියෙනවා නම් ඒක ඒ විදිහට URL එකට අනිවාර්යෙන් IP address එක කියන එක සම්බන්ධ වෙනවා. server එකේ IP address එක එහෙම නැත්නම් domain name එකත් එක්ක තමයි URL එක හැදෙන්නේ. And we can access website using URL කියන එක හරි. හතරවෙනි එක තමයි එතකොට හරි එක වෙන්නේ. Which of following cannot be used for chatting? Google වල තියෙනවා E+ කියලා එකක් ඉස්සර තිබ්බා. Yahoo වලත් Gmail එක තියෙනවා. Skype වල අනිවාර්යෙන් තියෙනවා. අපි ඉස්සර පාවිච්චි කරා වීඩියෝ කෝල් වලට සහ chatting වලට. Linux කියන්නේ මොකද්ද? operating system එකක්. operating system එකක් කෙලින්ම ගත්තාම chat කරන්න බෑ. Linux කියන්නේ Windows වගේ operating system එකක්. අපි වැඩිපුරම use කරන Windows නේ. Linux වල වෙනස තමයි තියෙන්නේ Windows එක. Linux කියන්නේ open source එකක්. Windows නම් අපි සල්ලි දීලා ගන්න එකක් නේ. Linux කියන්නේ අපිට freely available එකක්. ඒක collaborative කට්ටිය develop කරලා open code එක හැමෝටම බලන්න පුළුවන්. ටික ටික improve කරගෙන හැදිච්ච operating system එකක්. Windows level එකටම වගේ තියෙනවා. ඒක free ගන්නත් පුළුවන්. හරි. අපි දැන් බලමු Gmail එකේ spam කියලා තියෙන්නේ. මොකද ඉතින් ස්පෑම් කියලා තමයි මේ Gmail වල හඳුන්වන්නේ. අපි ෆිල්ටර් කරලා අයින් කරන ඊමේල් ටික. සමහර ඒ වගේ මේ Outlook වල එහෙම මම හිතන්නේ junk කියලාත් use කරනවා. junk හරි spam හරි කියන terms දෙකෙන් එකක් තමයි එහෙම ෆිල්ටර් කරලා email server එක threads විදිහට අයින් කරන email වලට කියන්නේ junk එහෙම නැත්නම් spam කියලා. Which of the following cannot be used for chatting එක කරානේ. Which of the following is not with respect to www? Web address should begin with www. It is collection of millions of web pages. ඒක හරි. www can be anywhere in a website. It may have sound and video files. Worldwide web කියන්නේ website provide කරන service එකනේ. The website should be begin with www කියන එක generally it is a collection of millions of web pages කියන එකත් හරි. And
it may have sounds and video files. Website එක sounds video files තියෙන්න පුළුවන්. www can be anywhere in the web address කියන එක generally වැරදි. ඒ සාමාන්‍යයෙන් www. කියලානේ පටන් ගන්න වෙබ්සයිට් එක. අපි හැමෝම දන්නේ මේක. හරිනේ. Each of the following is a copy of an email message sent to recipient whose email address does not appear in the message. CC දැම්මොත් එහෙම අපි එකින් එක බලමු. CC දාලා email එකක් ඇරියොත් එහෙම ඒ CC දාපු කෙනාව email එක ඔරිජිනලි යන කෙනාට 2 එකේ තියෙන email address එකටත් පෙන්නනවානේ. අපි බලමු. compose. හරි. මෙතන තියෙනවානේ මේ CC BCC කියලා එකක්. මෙතන CC දැම්මොත් වෙනස වෙන්නේ මේ CC දාන කෙනාව 2 යවන එක්කෙනාට පෙන්නනවා. කාටද තව යවලා තියෙන්නේ කියලා. කොපි එක කාටද යවලා තියෙන්නේ. හැබැයි BCC දාලා ඇරියොත් එහෙම මෙතන ගහන ඇඩ්‍රස් එක අනිත් අයට පෙන්වන්නේ නැහැ. ඒකට කියන්නේ blind carbon copy කියලා. මේකට කියන්නේ carbon copy කියලා. ඒවා උනත් උදාගිරි අහන්න පුළුවන් මේ වචන දෙක මොනවද කියලා. එතකොට මේකට උත්තරේ වෙන්නේ තුන්වෙනි එක BCC blind carbon copy. හරි අපි ඊළඟ ප්‍රශ්න 10. ඊළඟ වීඩියෝ එකෙන් කරමු. ඊට පස්සේ තමයි හොඳ ටික ඉන්නේ. Excel functions එහෙම. හරි අදට එච්චරයි. Thank you.